හංගුකින්දරන් පං ඉනා මරුයේ පදක්කේ අංජාසෝ ශික්සාරල් හගෝනා හියුසිකල් ච්විහනන් ජ්වාශික් මුන්හාරල් කජිගෝ ඉස්සම්නිදා ඉරෝහන් ච්වාශික් මුන්හානන් කජොක්කිනා කාඋන් චිංගුදල්ගිරි හම්කේ සුතොංහාගෝ යුතේ කමල් හියොන්සියොන්හනන් තේ තෝමල් චුම්නිදා ච්වාශික් මුන්හාරෝ ඉන්හේ හංගුක් සරාම්දරන් එබුබුන් චිපනේසෝ සිම්බරල් පොත්ගෝ සෙන්හාල් හාමියෝ පදක්කේ අංජාසෝ සික්සාරල් ස්විප්කේ පොල්සු ඉස්සම් නිදා ච්විසික් මුන්හාගා හියොන් තේ ඒදෝ ජිශොබ්ඩීනන් ඉයුනන් හන්ගුගේ චොන්තොන් නන්බං පංශික් ඉන් උන්දෝල් යි යොන්හයාන් තෙමුනි රාගෝ හම්නිදා උන්දෝරන් පදක්ගල් තාතත් හගේ හනන් හංගුගේ චොන්තොන් නන්බන් සිසතෙමරෝ යොරෝ කාගුගා මෝයෝ සනන් පාත ඒසෝදෝ පයිපරල් පදක්කේ කල්ලා ගෝඋන් මුරල් සුන්හාන් සිකීනන් පන්ශිගරෝ සයොං දිම් නිදා ෆකේසෝනන් චුරෝ සෝපානා අයිචායේ අංජා සෙන්හ්වාල් හනන් චොමන් තරාම්දල්දෝ චිපනේසෝනන් චජු තතත්හන් දක්කේ අංජා ටිවිරල් පොගෝනා ස්විගිදෝ හම්නිදා හංගුකින්දරන් පං ඉනා මරුයේ පදක්කේ අංජාසෝ ශික්සාරල් හගෝනා හියුසිකල් ච්විහනන් ජ්වාශික් මුන්හාරල් කජිගෝ ඉස්සම් නිදා ඉරෝහන් ච්වාශික් මුන්හානන් කජොක්කිනා කාඋන් චිංගුදල්ගිරි හම්කේ සුතොංහාගෝ යුතේ කමල් හියොන්සියොන්හනන් තේ තෝමල් චුම්නිදා ච්වාශික් මුන්හාරෝ ඉන්හේ හංගුක් සරාම්දරන් එබුබුන් චිපනේසෝ සිම්බරල් පොත්ගෝ සෙන්හාල් හාමියෝ පදක්කේ අංජාසෝ සික්සාරල් ස්විප්කේ පොල්සු ඉස්සම් නිදා ච්විසික් මුන්හාගා හියොන් තේ ඒදෝ ජිශොබ්ඩීනන් ඉයුනන් හන්ගුගේ චොන්තොන් නන්බං පංශික් ඉන් උන්දෝල් යි යොන්හයාන් තෙමුනි රාගෝ හම්නිදා උන්දෝරන් පදක්ගල් තාතත් හගේ හනන් හංගුගේ චොන්තොන් නන්බන් සිසතෙමරෝ යොරෝ කාගුගා මෝයෝ සනන් පාත ඒසෝදෝ පයිපරල් පදක්කේ කල්ලා ගෝඋන් මුරල් සුන්හාන් සිකීනන් පන්ශිගරෝ සයොං දිම් නිදා ෆකේසෝනන් චුරෝ සෝපානා අයිචායේ අංජා සෙන්හ්වාල් හනන් චොමන් තරාම්දල්දෝ චිපනේසෝනන් චජු තතත්හන් දක්කේ අංජා ටිවිරල් පොගෝනා ස්විගිදෝ හම්නිදා தாம் கரல் இல்கோ நெயோன்குவா கத்தன் கொசல் கோரஷிப்ஷியோ
පහත ඡේදය කියවා අන්තර්ගතය හා ගැලපෙන දේ තෝරන්න. තරන් කියන්නේ නොගැලපෙන, කතන් කියන්නේ ගැලපෙන. අහන්න ගැලපෙන පිළිතුර නම් අපිට තියෙන්නේ පිළිතුරු එකයි තෝරන්න තියෙන්නේ. ඒතර අනිත් තුනම වැරදි පිළිතුරු, එකක් හරි. අපිට කිව්වොත් නොගැලපෙන පිළිතුර තෝරන්න කියලා. එහෙම වුණොත් පිළිතුරු තුනක් මේ ඡේදයට අනුව ගැලපෙනවා. එක පිළිතුරක් නොගැලපෙන්නේ. ඒ නිසා හරිම වැදගත් මේ නියොන්ග්වා අන්තර්ගතය හා ගැලපෙන පදය හෝ නොගැලපෙන දේද තියෙන්නේ කියලා විමසිලිමත් වෙන එක හරිම වැදගත්. කතන් කියන්නේ ගැලපෙන, තරන් කියන්නේ නොගැලපෙන. හංගුගින්දරන් තෙබුබුන් චිම්බරල් පොත්ගෝ සෙන්හවාල් හාමියෝ පදක්කේ අංජාසු සික්සාරල් හගුණා ටිවිරල් පෝගිදෝ හම්නිදා. කියන්නේ කොරියානුවන් බොහෝ විට නිවසේදී පාවහන් දෛනික ජීවිතය ගත කරන අතර බිම ඉඳගෙන ආහාර ගැනීම, කිරීම හා ටීවී බැලීමත් කරනවා. මේක තමයි සිංහලේ අදහස වෙන්නේ. ඉරෝහන් ජ්වාශික් මුන්හවානන් පදක්अल තතත් හගේ හනන් හන්ගුගේ ෂොන්තොං නන්බන් පංශික් තෙමුනේ සෙංගියෝනාන් ගොසරෝ යොන්තේ ඒදෝ චිසොක් ද්වීගෝ ඉස්සම්නිදා. ඉරෝහන් කියලා කියන හන් කියන්නේ එකයි කියන එක. ඉරෝහන් කියන එකේ තනි අර්ථය ගත්තාම මෙවැනි කියන අදහස තමයි. මෙවන් බිම ඉඳ ගැනීමේ සංස්කෘතිය, බිම උණුසුම් කිරීම කරන කොරියාවේ සාම්ප්‍රදායික කාමර රත් කිරීමේ ක්‍රමය නිසාවෙන් ගොඩනැගුණු දෙයක් බැවි නූතනයේ පවා පැවැතෙමින් තිබේ. කියන්නේ ඔවුන්ට මේක හරි ප්‍රයෝජනවත් දෙයක් ඒ කාලිදම පවත්වාගෙන ඒ ප්‍රයෝජනවත් බව නිසාම අද වෙනකුණුත් ඒක පවතිනවා කියන දේ තමයි මෙතනින් අදහස් ඡේදයෙන් කියවන්නේ. පක්ඛේ සෝනන් චුරෝ සෝපානා අංජා සෙන්හවාල් හනන් චෝමන් සරම්දල්දෝ චිබන් ඒ සෝන තතත්හන් පදක්ඛේ අංජා ටිවිරල් පොගොනා ස්විගිදෝ හම්නිදා. කියන්නේ එලිවහනේ පකේසෝන චුරෝ බොහෝ විට සෝපානා අයිජායේ සෝපාහෝ පුටුව මත අංජා වාඩි වී අන්තා කියලා කියන්නේ වාඩි වෙනවා. මේක අංජා කියලා කියනවා. අංජා කියන්නේ වාඩි වී සෙන්හවාල් හනන් දෛනික ජීවිකාව ගත කරන. චොමන් කියලා කියන්නේ චොම් කියලා කියන්නේ චොම් කියලා මේක શબ્ද වෙන්නේ. චොම් කියලා කියන්නේ තරුණයි. සරම්දරීදෝ කියන්නේ සරම්දරල් කියලා කියන්නේ අය, මිනිස් තරුණ අය කියන එක. තරුණ අය දෝ තරුණ අයත් අය පවා කියන එක. also කියන එක ඉංග්‍රීසියෙන් also කියන එක තමයි මේ කොරියන් වලින් දෝ කියලා කියන්නේ. චිබන් ඒ සෝනන් චාජු කියන්නේ නිතර කියන එකමයි. බොහෝ විට චාජු නිතර. පදක්ඛේ ගෙබිම අංජා ගෙබිමේ ඉඳගෙන ටිවිරල් ටිවිරල් පෝගෝනා ටීවී බැලීම හා ස්විගීදෝ හම්නිදා. ස්විදා කියන්නේ විවේක ගන්නවා. ස්විදෝ හම්නිදා කියන්නේ විවේකයෙන් සිටීම කරනවා. දෙලිමහනේ බොහෝ විට සෝපා හෝ පුටු මත වාඩි වී දෛනික ජීවිකාව ගෙවන තරුණයින් පවා බොහෝ විට උණුසුම් වූ පොළවේ වාඩි වී ටීවී බැලීම හෝ විවේකයෙන් සිටීම සිදු කරනවා. මේවත් එක්ක අපි බලමු දැන් මේ පිළිතුරු හතරේ මොකක්ද හරි පිළිතුර කියලා. මේ ඡේදයේ සමග ගැලපෙන පිළිතුර මොකක්ද කියලා අපි බලමු. එතකොට මෙතන එක පිළිතුරක් මොන හරි පිළිතුරක් මෙතන ගැලපෙනවා මේ ඡේදයේ සමග.
අනිත් පිළිතුරු තුනම ඡේදයේ සමග ගැලපෙන්නේ නැහැ. පළවෙනි පිළිතුරු විදිහට තියෙන්නේ චෝසික් මුන්හානන් අංගුගේ චොන්තොන් සෙන්හවාල් පංසික් ඉම්නිදා මුන්හානන් සංස්කෘතිය හංගුගේ කොරියාවේ චොන්තොන් කියලා කියන්නේ සාම්ප්‍රදායික කියලා. චොන්තොන් සෙන්හවාල් දෛනික දිනෙදා පංසික් කියලා කියන්නේ ක්‍රමයට පංසික් ඉම්නිදා පංසික් කියන්නේ ක්‍රමයක් වේ කියලා කියන. චෝසික් මුන්හා කියන එක කොරියාවේ ක්‍රමයක් සාම්ප්‍රදායික ක්‍රමයක්. මේ පිළිතුර නිවැරදි. මේ පිළිතුර නිවැරදි. අනිත් පිළිතුරු වැරදි උනේයි කියලා අපි පොඩ්ඩක් කතා කරමු. දෙවෙනි පිළිතුර තියෙන්නේ ගුගින්දරන් චිබන්නේසෝ සින්බරල් සින්ගෝ සෙන්හවාල් හම්නිදා. ඒ කියන්නේ මොකද්ද බලමු. හංගුගේන්දරන් කොරියානු ජාතිකයන් අන්නේසෝ කියන්නේ නිවෙස් වලදී සින්බරල් පාවහන් සින්ගෝ කියන්නේ පැලඳලා සින්ගෝ කියන්නේ පැලඳලා පොත්ගෝ කියලා කියන්නේ ගලවලා පැලඳ ඉන්න දේ ගලවනවට කියනවා පොත්ගෝ ගලවලා සින්ගෝ කියන්නේ පැලඳලා ඉන්නවා පැලඳලා ඉන්නේ පාවහන් පැලඳලාලු කොරියන් ජාතික ගියත් ඉන්නේ. නමුත් නෑ මේකේ අපි ඡේදයට ආපහු ගියොත් ඡේදයේ කියනවා ඔව් පාවහන් ගලවලා තමයි බිම වාඩි වෙලා ඉන්නේ කියලා. බිම වාඩි වෙන නිසා සෑම විටම පාවහන් ගලවලා තමයි නිවෙස් තුල ඉන්නේ. තුන්වෙනි පිළිතුරේ තියෙන්නේ හගුගින්දරන් පදක්කේ අංජාසෝ කොරියන් ජාතිකයන් පිටත ඉඳගෙන වාඩි වෙලා කියන එක. අංජාසෝ වාඩි වෙලා ඉඳගෙන වාඩි වෙලා සික්සාහාජි අන්සම්නිද සික්සාහාජි සික්සාහදා ආහාර ගන්නවා. සික්සාහාජි අන්සම්නිදා කියන්නේ ආහාර ගන්නේ නැහැ. කොරියන් ජාතිකයෝ පිටතදී වාඩි වෙලා කෑම ගන්නේ නැහැ. සික්සාහාජි අන්සම්නිදා පිටත වාඩි වෙලා කෑම ගන්න නැති කතාවක් කියලා නෑ. පිටත වාඩි වෙලා කෑම ගන්නවා. ගේ ඇතුළෙත් වාඩිලා කෑම ගන්න. පිටත වාඩි වෙන්නේ නැහැ කියලා මේකේ කොහෙවත් කියලා නැහැ. ඒ නිසා පිළිතුර මේ ඡේදයේ සමග ගැලපෙන්නේ නැහැ. කියන්නේ හරි වැරදි කතා හරි වැරදිද කියලා බලනකොට අතර ඇත්තටම මේකද ග්‍රැමර් ව්‍යාකරණ වල වැරද්දක් නැහැ මේ දෙන පිළිතුරු වල. ව්‍යාකරණ හරි. නමුත් මේ ඡේදයෙන් මේ දේ කියවෙනවද නැද්ද කියන එක තමයි අපිට හොයන්න තියෙන්නේ. ඡේදයේ කියවෙන දෙයට විරුද්ධ දෙයක් තියෙනවා අපිට ඒ පිළිතුර වැරදි පිළිතුරක් ලෙස තමයි මෙතන ගන්න පුළුවන් වෙන්නේ. මේ හතරවෙනි පිළිතුර චොල්මන් චොම් කියලා શબ્ද වෙනවා. ලයන શબ્ද වෙන්නේ සාමාන්‍ය විදිහට අපි මේක තනිව શબ્ද කරනකොට චොම් කියලා. නමුත් මේක අන් කියන ප්‍රත්‍යය තියෙන නිසා චොල් කියන શબ્දයත් එක්ක තමයි මේක සත්‍ය කරන්නේ. චොල් එක මයිනස් શબ્ද වෙනවා. චොල්ම්. ඊට පස්සේ තමයි අපි ප්‍රත්‍යය අන් කියන ප්‍රත්‍යය තියෙන එහෙනම් චොල්මන් කියන්න බෑ. චොල්මන් කියලා තමයි සත්‍ය වෙනවා. චොල්මන් සරාම්දරන් තරුණ. චොල්මන් කියන්නේ තරුණ කියන එක. චොල්ම් කියන්නේ තරුණ. එතන චොල්මන් සරාම්දරල් කියන්නේ තරුණ අය. සරාම්දරි තරුණ මිනිසුන්, තරුණ අය. චෝසික් මුන්හායේ විමෙන්ද ගැනීම සංස්කෘතියේ චෝසික් මුන්හායේ ඉක්සුක් හජි අන්සම්නිදා. ඉක්සුක් හදා කියලා කියන්නේ ෆැමිලිය වෙනවා. සමීප වෙනවා කියන එක. ඒ කියන්නේ හුරු පුරුදුයි කියන එක. ඉච්චුක් හජි අන්සම්නිදා කියලා කියන්නේ පුරුදු නෑ කියන එක. එතකොට තරුණ පිරිස් වලට මේ චෝසික් මුන්හා එක හුරු පුරුදු නෑ කියලා කියනවා.
හතරවෙනි පිළිතුර. මේක වැරදි. ඔබ නැවත ඡේදයට ගිහිල්ලා බැලුවොත් ඡේදේ පැහැදිලිව කියනවා. පුටුවල ඉඳගෙන වාසය කරන, පුටුවල ඉඳගෙන කාලය ගත කරන තරුණ පිරිස් පවා නිවෙස් තුලදී මේ චෝසික් මුන්හා ක්‍රමයට බිම ඉඳ ගන්න ටීවී බැලීම හෝ ආහාර ගැනීම ඒ වගේ දෙයක්, නැත්නම් විවේක ගැනීම ඒ වගේ දේවල් කරනවා කියලා. එහෙනම් හතරවෙනි පිළිතුරත් වැරදි. ඔය අනුව පළවෙනි පිළිතුර තමයි මේ අනුව නිවැරදි කියලා අපිට ගන්න පුළුවන්. අපි නැවතත් මේ වගේ ඡේද ප්‍රශ්නයකින් ආයෙත් හම්බෙමු.